තමයි මහවැලි ගඟේ හෙඩ් වෝටර්. ලංකාවේ දිගම කිලෝමීටර් 335ක් දිග ඒ ජලාශය ඒ ගංගාව නිර්මාණය වෙලා තියෙන්නේ මෙතන. හෙඩ් වෝටර්ස් කියලා කියන්නේ මව් දියත්ත කියන සිංහල වචනයක්. මේ මව් දියත්ත මොකක්ද? වෙලිගුම්බයි මේ තියෙන්නේ. මේ පටන් ගන්න. මේක පොළොව මේක සාල ජලාශයක්. බලන්න මේක දැන් අද වහින්නේ නැහැ. හැබැයි වතුර එනව නේද? කපඩාවක් තියෙනවද නැද්ද? එන්නේ මේකට කියනවා ගංගා ශෝෂක ප්‍රදේශයක් කියලා. මොකද්ද? ගංගා ශෝෂක ප්‍රදේශ. ගංගාවට වතුර දෙන ප්‍රදේශය. ඒතර මේක ස්පන්ජ් එකක් වගේ. හරිද? එතකොට මේකේ තියෙන විශාල පස්තට්ටුවක්. මේ පස්තට්ටුවල ජලය අවශෝෂණය කරගෙන ගුරුත්ව බලය නිසා බිඳුව මේකට එකතු කරනවා. ඒ නිසා රටේ නියඟයක් ඇති වුණොත් වළක්වන්න තියෙන්නේ. එහෙනම් මේක විශාල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයක් හැටියට පේන්නේ නැහැ. දැන් මොකක් හැටියටද පේන්නේ? දැන් සරම් හොටෙන් දැන් බලන්න මොකක් කියලා හිතාගෙනද? තුනබිම. දැන් තුනබිම වෙනස් වුණා මොකටද? සැඟවුණු ජලාශය. ලංකාවේ විශාලතම ගංගා දෙක. මේ අපේ ශිෂ්ටාචාරයේ බිහි කරපු තැන. මේ වතුර ටික පදනම් කරන් තමයි වලව වෙලිගොල්ලෝ හැදෙන්නේ. ඒක මත තමයි ගොඩවාය මානවය සහ බලංගොඩ මානවය හැදෙන්නේ. නේද? අපේ ශිෂ්ටාචාරයේ ආරම්භය අතන නෙවෙයි, මල්ලතෝයේ නෙවෙයි. කලින් මේ මොකද කලාවේ නෙමෙයි, මේක තමයි අපේ ශිෂ්ටාචාර මේ වතුර බින්දුව. මේ වතුර බින්දුව තමයි කියන්නේ අහසින් වැටෙන එකම දී බිඳක්වත් මිනිසාගේ ප්‍රයෝජනෙට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි. නමුත් දැන් මේකට කලවම් කරලා තියෙනවා කැඩ්මියම්, ආසනික් නේද? වහුගඩු යනවා නේද? කෑවත් එහෙමයි, බිව්වත් එහෙමයි. විශාල විනාශයක් මේකට එකතු කරලා තියෙන මේ වතුරට මෙහි කිසිම අපද්‍රව්‍යයක් එකතු වෙලා නැහැ. ඔයගොල්ලෝ කැමති නම් ඔය වතුර කයින් කරලා මේ වතුර ටිකක් බීලා බලන්න. ලුණු නැති වතුර මේ. ඒයි මෙතනද ලුණු කලවන්නට ලොකු වෙලාවක් නෑ. හැබැයි වලවෙගමේ පහලින් වතුර ගත්තොත් මීටර ලුණු ද්‍රාවණය වැඩි. මේ උත ප්‍රශ්නයක් අහා මගේ මේ බස් එකේ ආපු අය මුලදී මම උත්තර දීගෙන ආවේ. එතකොට දැන් මේ වතුර පොඩ්ඩක් බීලා බලන්න.